හරි. මම මුලින්ම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගන්නම්. ඉස්සෙල්ලාම තරුෂ මම මෙහෙම කියන්නම්කෝ. අයිඩියල් එඩියුපාත් එක කියන්නේ මීට අවුරුදු 4කටත් වඩා වැඩි කාලයකට කලින් යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට මම පටන් ගත්ත. යුනිවර්සිටි එකටම ඉංග්‍රීසි IT කියන ඒවා ලංකාවේ පළවෙනි වතාවට ලෙක්චරර් කෙනෙක් විදිහට දරුවන්ට ලබලා දීපු තැන. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපි ගත්තොත් එහෙම ෆස්ට් ඉයර් ඉඳන් ෆෝර්ත් ඉයර් වෙනකම් සියලුම ස්ටුඩන්ට්ස්ලා යුනිවර්සිටිස් වල හැම යුනිවර්සිටි එකකම වගේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් ආෆ්ටර් A level ළමයි ටික ඉන්නවනේ. A level ඉවරච්ච සෙට් එක. මෙන්න මේ සෙට් එකත් අපිත් එක්ක ඉන්නවා. මෙන්න මේගොල්ලෝ හැමෝටම තියෙන ක්‍රූෂල් පොයින්ට් එකක් එහෙම නැත්නම් දැනගන්න ඕනෑම වෙලා තියෙන දෙයක් තමයි කොහොමද ඕවර්සීස් කන්ට්‍රි එකකට යන්නේ, ඕවර්සීස් කන්ට්‍රි එක ජීවිතය මොන වගේද, මෙන්න මේ කියන දේවල්. ඉතින් මේ වෙනකොට Talk with an International Genius කියන ප්‍රෝග්‍රෑම් එකෙන් අපි USA, ජපාන්, කොරියා, පාකිස්තාන් වගේ රටවල් දැනටමත් කතා කරලා තියෙනවා. ඉතින් ඔයත් එක්ක මම කැමතියි මේ UK ගැන කතා කරන්න සහ මේ ගෙනියන අපි ගත්තොත් එහෙම මේ සෙෂන් එකෙන් පස්සේ සීරීස් එකක් මේ වගේ වීඩියෝස් ගෙනියන්න. ඉතින් අපි පටන් ගමු. ඔයාගේ ජීවිතේ කොහොමද මේ වෙලාවේ? මේ දවස්වල තරිඳු මගේ MSc එක ගැන කිව්වොත් මම ඒක මේ අන්තිම සෙමෙස්ටර් එක යන්නේ. ඊළඟ මැයි මාසයේ මගේ MSc එක ඉවරයි. රිසර්ච් එකකින් ඉවරයි. ඒ ලොකු බරක් නිදහස් වෙනවා ඒක ඉවර වුණාට පස්සේ. ඊට පස්සේ UK ලයිෆ් එක ගැන කතා කරොත් ඉතින් මම MSc එක කරේ මෙහෙ ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන ඒ විදිහට තමයි කරේ. ඉතින් හැමෝම කරන්නේ ඒ වගේ තමයි. ඉතින් මාත් ඒ වගේම මෙහෙට ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන MSc එකේ වැඩ ටිකක් කරගෙන ඒ ටිකත් හොඳට කරගෙන ඉස්සරහට යනවා. ඉතින් එහෙම තමයි. රයිට්. මං එන්න ඊළඟ ක්වෙස්චන් එකට. අපිත් එක්ක ඉන්නවා දහස් ගාණක් යුනිවර්සිටි වල දැනට ෆස්ට් ඉයර් ඉඳන් ෆෝර්ත් ඉයර් වෙනකන් ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා, අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා, ඒ කියන්නේ බැචලර්ස් කරන අය. ඊට අමතරව ආෆ්ටර් A level දරුවෝ දහස් ගාණක් ඉන්නවා. මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි කෙලින්ම ආෆ්ටර් A level කළා බැචලර්ස් වලට එනවද? එහෙම නැත්නම් ඒ කියන්නේ බැචලර්ස් වලට යනවද කෙලින්ම? එහෙම නැත්නම් මේ බැචලර්ස් කරන අයට තියෙන එක තමයි පෝස්ට් ග්‍රැජුවේට් වලට. අපි කියමුකෝ ඒගොල්ලන්ට තේරෙන්න මාස්ටර්ස්, MPhil ඔය කතා ටික ඊට පස්සේ PhD මේවට කෙලින්ම එන එකද ලේසි. සරලව කියනවා නම් අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එක මෙහෙ කළා, ෆස්ට් ඩිග්‍රී එක මෙහෙ කළා, ඕවර්සීස් ගියා. ඒකද ලේසි නැත්නම් කෙලින්ම ඕවර්සීස් ගියා A level කළා. මොකක්ද ලේසි? ඒකට මගේ ඔපිනියන් එක නම් මෙහෙමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැචලර් එකකට UK වලට එනවා නම් ටිකක් පොඩි කොස්ට් එකක් යනවා. හැබැයි MSc එකට එහෙම නැත්නම් PhD එකට වගේ આવොත් PhD ගන්න අපි ෆ්‍රී කරන්න පුළුවන්. එහෙම නැතුව අපි MSc එකට අපි එනවා නම් ඒ කියන්නේ ඒක අවුරුදු එකමාරක් දෙකක් ඔය වගේ රේන්ජ් එක තමයි ඒක තියෙන්නේ. එතකොට අර පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන MSc එකක් කරන එක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය දැන් ලංකාවේ ගොඩක් කියන්නේ අපි මධ්‍යම පාන්තිකේ වගේ පවුලක ළමෙක් ගොයේ ගත්තොත් ටිකක් සල්ලි ටිකක් අමාරු වගේ පැත්තක කෙනෙක් ගත්තොත් එහෙම අර බැචලර් එකක් කරගෙන ඒ කියන්නේ යා මෙහෙ ඇවිල්ලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන බැචලර් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ටිකක් අමාරුයි. මොකද බැචලර් එක තියෙන කියන්නේ හැමදාම අසයින්මන්ට් තියෙනවා. ඊට පස්සේ දවස් 7ට දවස් 5ක් විතර යුනිවර්සිටි යන්න ඕනේ. දැන් MSc එක අපේ MSc එකේ තියෙන්නේ 7ට දවස් 2යි. ඊට පස්සේ ඔන්ලයින් ක්ලාසස් තියෙනවා ඊට අමතරව. ඒක හින්දා අර පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන MSc එකක් කරන එක ලේසි. ඊට පස්සේ අනිත් වාසිය තමයි MSc එකකට කෙලින්ම අපි ආවොත් එහෙම අර ස්කෝලර්ෂිප් එහෙම ගන්න ලේසි. අපි බැචලර් එකක් කළා මෙහෙ MSc එකට ඇප්ලයි කරද්දි කෙලින්ම අර ඒ කියන්නේ සමහර ස්කෝලර්ෂිප් තියනවා කෙලින්ම 100% ෆ්‍රී කරන්න පුළුවන් ඒවා දෙනවා. සමහර ස්කෝලර්ෂිප් හම්බ වෙනවා 150ක් පේමන්ට් එක කරන්න පුළුවන්. ඒ වගේ එක ස්කෝලර්ෂිප් වලට අපිට ඇප්ලයි කරන්න පුළුවන් බැචලර් එකක් කරලා આવොත් එහෙම. සාමාන්‍යයෙන් බැචලර් එකකට විතරක් යනවා නම් ගොඩක් මම දකින අවාසිය තමයි අර පාර්ට් ටයිම් ජොබ් කරගෙන ඒ වගේ කරගෙන බැචලර් එක කරන්න ටිකක් අමාරුයි. හැබැයි MSc එක කරද්දී අර දවස් 2යි තියෙන්නේ. ඊට පස්සේ අර ඔන්ලයින් ක්ලාසස් දවස් 2ක් තියෙනවා. අර ඒක හින්දා ටිකක් පහසුවෙන් අර සාමාන්‍ය පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා MSc එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් MSc එකක් කරන්න එන එක තමයි මම මේක ඩිස්කෂන් සීරීස් එකක් විදිහට ඩෙෆිනිට්ලි ගෙනියමු. හරිද? හැබැයි මට කියන්නකෝ මේ UK වල ලයිෆ් එක කොහමද? මොන වගේ ලයිෆ් එකක් තියෙන්නේ? පොඩ්ඩක් කියමුකෝ.
මෙහෙමයි UK වලට ආපු මුල් දවස් ටිකේ නම් ඇත්තටම පොඩි අර අයිසොලේෂන් ගතියක් මට දැනුණා. මොකද ගෙදර කට්ටිය හිටියේ නැහැ. හැබැයි ඒක ඒ ටික දවසක් ගියාට පස්සේ මේ ඒ ගතිය ටික ටික අඩු වුණා. මොකද යුනිවර්සිටි එකේ අලුත් යාළුවෝ හම්බුණා. ඒක හින්දා ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ මේ දැන් UK ලයිෆ් එක ගැන අපි UK ජීවිතය ගැන කියනවා නම් අර ලංකාවේ මං කරේ උදේ 9 ඉඳන් 5 වෙනකන් යුනිවර්සිටි එකේ ජොබ් එකක්. ඉතින් මට කෙලින්ම UK වලට ඇවිල්ලා ඕගොල්ලන්ට ඒ වගේ ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ එකපාරට කරන්න බෑ. මොකද ඔයත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්නේ. ඉතින් මුලින්ම ඕගොල්ලන්ට කරන්න හම්බෙන ජොබ් එක කරන්න වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ටික දවසක් යනකම් අනිවාර්ය වැදගත්ම දේ තමයි තමන්ගේ ස්කිල්ස් ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ ස්කිල්ස් ටික හදාගෙන හොඳ ජොබ් එකකට ඇප්ලයි කරගත්තට පස්සේ ඉතින් අර හොඳ ජීවිතයක් මෙහි ගත ගන්න පුළුවන්. හොඳ වාහනයක් ගන්න පුළුවන්. මේ වාහනේම තියෙන ගාණ ගොඩක් මාඩුවේ. ඔය ඉලෙක්ට්‍රිකල් ඔය එක ඉලෙක්ට්‍රිකල් අයිටම් පොඩි ගැජට්ස් මෙටා වගේ දේවල් එන සෑහෙන අඩුවට ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කියන්නේ මෙහි හැමදාම සිකුරාදා කියන්නේ මාරම ජොලි මේ පැත්තේ. සිකුරාදා සෙනසුරාදා රැය කියන්නේ හොඳට පාටිස් තියෙනවා හැමතැනම. ඊට පස්සේ ඒ වගේ දේවල් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක්ම සමයකේ තමයි හොඳටම එන්ජොයි කරන්න පුළුවන්. මොකද සමයකේ ගොඩක් ඉවෙන්ට් තියෙනවා. ඊට පස්සේ ඔය ලන්ඩන් ටවුන් එක පැත්තට ගියාට පස්සේ එනම හොඳයි. තව ඒ වගේ මේ හොඳ දේවල් ගත්තොත් කේවල ගොඩක් අපිට කෑම බීම ඇත්තටම හොඳයි. ඊට පස්සේ ඒ වගේම වාහන එහෙම ගන්නවා නම් ඉතින් ගොඩක් අඩුවට තියෙනවා. සාමාන්‍යයෙන් සතියක සැලරි එකෙන් අපිට පුළුවන් වාහනයක් ගන්න. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ හුඟක් වැදගත් දේවල් ළමයිනුත් මේක දිගටම බලන්න ඕනේ මේ පාර්ට් එක. මොකද යුනිවර්සිටි එකට මේ ඉංග්‍රීසි IT කියනවා ලෙක්චරර් කෙනෙක් විදිහට යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට මම පටන් ගන්න මීට අවුරුදු 4කටත් වඩා වැඩි කාලයකට කලින්. ඉතින් ඒක ඇතුලේ මම කියන දෙයක් තමයි ස්පෝකන් ග්‍රැමර් වල අවශ්‍ය හැමදේම අපි හදනවා. කිසිම අවුලක් නැහැ ඒකේ. හැබැයි ප්‍රසන්ටේෂන් අපි ගත්තොත් රිසර්ච් මෙතඩොලොජි, රිපෝට්, එතනින් එහාට ගියාම වයිවා, ඊළඟට රෙෆරන්සස් දාන විදි මේ වගේ තව ගොඩාක් ඒවා තියෙනවා. ඔය පොඩ්ඩක් මං කිව්වේ. එතකොට මෙන්න මේ ටික හැදෙන්න ඕනේ ළමයිගේ බැචලර්ස් ඩිග්‍රී එක අනිවාර්යයෙන්. ඒ දැන් ගොඩක් ළමයි කරන එක තමයි යුනිවර්සිටි ඇතුලේ එක්සෑම් පේපර් එකක් ළමයි ලියන විදිහ දැක්කහම ඔය එක්සෑම් සුපර්වයිසින් වලට එහෙම ගියාම දකින්න එකක් තමයි ඔහේ ලියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇයි ලියන්නේ නැත්තේ කියලා අහුවාම බයයි. ග්‍රැමර් වරදී කියලා බයයි. ළමයා කරන්නේ ඩිග්‍රී එක ඉංජිනියරින් වෙන්න පුළුවන් නැත්නම් මියුසික් වෙන්න පුළුවන් මොකක් හරි. අර ග්‍රැමර් වැරදි කියලා මං කියන්නේ ඩිසිප්ලින් එක අනුව නෙමෙයි. එයාගේ ඇත්තටම අපි ගත්තොත් එයාගේ විෂය දැනුම තමයි අපි බලන්නේ. ඒක ඉංග්‍රීසි වලින් බලනවා. හැබැයි ග්‍රැමර් වලට පළවෙනි තැන දීලා කරනව නෙමෙයිනේ. ළමයි බය වෙලා ඉන්නවා. ඔය බයත් එක්ක ලියන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ පේපර් එකේ දුන්නාම අපි මුලින්ම තේරුම් ගන්නවා ඉංග්‍රීසි වලින් තියෙන දේ. ඒවා කරන්නේ කොහොමද මේ හැම දෙයක් මම කතා කරනවා. මට ඕන වෙලා තියෙන UK වල තියෙන තත්ත්වෙත් පොඩ්ඩක් මේ ළමයින්ට ඔයාම කතා කරන එක. මොකද Talk with an International Genius program එක පුරාවටම විවිධ රටවල් වල ඉන්න විශිෂ්ටයොත් මේ ගැන කතා කළා. ඉතින් එච්චරට වැදගත් වෙලා තියෙන දේත් ඉතින් අපි UK වල කොහොමද කියලා බලමුකෝ ළමයින්ට. අපි කතා කරමු මේක. ඔව් ඒකට ඇත්ත මෙහෙමයි. දැන් අපිට මේකේ අපිට දැන් මගේ MEC එකේ එක්සෑම්ස් තියෙනවා. ඒකේ on campus එක්සෑම්ස් තියෙනවා. ඒකට ඒකේ ගොඩක් එක්සෑම් තියෙන්නේ කම්පියුටර් බේස්. ඒකට ඒකේ essay questions වලට අපි උත්තර ලියද්දී එහෙම ලොකුවට ග්‍රැමර් බලන්නේ නැහැ එතන නම්. මොකද ඒගොල්ලෝ උත්තරේ විදිහට බලන්නේ ප්‍රශ්නෙට අහලා තියෙන උත්තරයට දීලා තියෙන ඕවරෝල් ක්වොලිටි එක තමයි ඒගොල්ලෝ බලන්නේ. ග්‍රැමර් මිස්ටේක් එතන තියෙනවද කියලා නම් බලන්නේ නැහැ අතර. අනිවාර්යෙන් ඒගොල්ලෝ බලන්නේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ හරිනම් අපිට ඕවරෝල් මාක් එක අපිට ගන්න පුළුවන්. එතකොට අපි දැන් අපි රිසර්ච් පේපර් එකක් ලියනවා නම් අන්න එතනදී අපේ ග්‍රැමර් අනිවාර්යෙන් අපේ හොඳට තියෙන්න ඕනේ. ඊට අමතරව මම කියන්නේ අර අපේ එක්සෑම් එකකද ලියන ග්‍රැමර් නම් ඇත්තටම ඒගොල්ලෝ කන්සිඩර් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපේ අනිවාර්යෙන් බලන්නේ අපි ලියලා තියෙන උත්තරේ හරිනම් අපිට අනිවාර්යෙන් ලකුණු ටික හම්බෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි අපි දැන් MSc එකට එද්දි අපිට ප්‍රසන්ටේෂන් ස්කිල් එක හැදිලා තියෙනවා. මොකද අපි මෙහි ගොඩක් ප්‍රසන්ටේෂන් කරනවා. ඊට පස්සේ වයිවා එහෙම තියෙනවා. ඉතින් ඒ ස්කිල් ටික අපේ බැචලර් එකෙන් අපි හැදිලා එන එක හොඳයි. මොකද
අපි MSc එකට ආවට පස්සේ අපිට ආයි ප්‍රසන්ටේෂන් කරන්නේ කොහොමද ඒවා කියලා දෙන්නේ නැහැ. රිෆරන්සස් දාන්නේ කොහොමද වර්ඩ් එකක කොහොමද අපි කරගන්නේ ඒ කිසි දෙයක් අපිට ආයි කියලා දෙන්නේ නැහැ. ඉතින් අපි ඒ දේවල් ටික අපි බැචලර් එකේ අපි ඉගෙනගෙන අපේ එක්ස්පීරියන්ස් එක තියෙනවානේ. අපි ඒ එක්ස්පීරියන්ස් එක අපිට MSc එක අපිට ඕන වෙනවා. මොකද අපිට කාලයකුත් නැහැ ආයි ඔය දේවල් ඉගෙන ගන්න. ඉතින් අපි ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ කොහොමද? ඒකේ කොහොමද හරියට අපි අහන දේවල් වලට උත්තර දෙන්නේ? ඊට පස්සේ කොහොමද ප්‍රසන්ටේෂන් එක ඉන්ක්ලූඩ් කරන්න ඕනේ? මොන වගේ දේවල්ද? අන්න ඒ දේවල් අපි ඇත්තටම අපි බැචලර් එකෙන් කරලා එන එක මාරම ඇඩ්වාන්ටේජ් එකක් අපිට. එහෙනම් thank you මේ වැඩෙත් එක්ක join වුණාට. ඉතින් මේ අපේ ප්‍රීමියම් membership එකේ දරුවෝ ඉන්නවනේ මගේ. යුනිවර්සිටි එකට ඉංග්‍රීසි IT හදාගන්න ළමයින්ට අපි ප්‍රීමියම් membership එකක් දෙනවා. ඒ ළමයි දිගටම අපි connectivity එක තියාගන්නවා. මේගොල්ලන්ට overseas යන එකේ හැම ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට වෙනම වීඩියෝ සීරීස් එකක් හරි කමක් නැහැ කරමු නේද? මම UK වලට අහන ප්‍රශ්න වලින් ටිකක් ඔයාලටත් එවන්නම්. පුළුවන් වෙලාවට කොහොම හරි help එකක් දෙන්න අපි වීඩියෝ සීරීස් එකක් දාමු නේද? ඔව් අනිවාර්යයෙන්ම මම කැමති ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඒ විදිහට යොමු කරන්න. ඉතින් මම මේ ප්‍රශ්න වලට ඔයගොල්ලන්ගේ තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා ඒවට මම මගේ ෆ්‍රී ටයිම් එකේ අපි ඒ විදිහට අපි වීඩියෝ එකකින් අපි උත්තර දෙන්න මගේ පූර්ණ සහයෝගය මම දෙන්න කැමතියි. එහෙනම් thanks again. Bye bye.